මගේ නම තීදස. මම අද ඇවිල්ලා තින්නේ ආගේඩ් එකට. මම අද ඔයගොල්ලෝ වීඩියෝ එකකින් කියලා දෙන්න හදන්නේ කැලිස්තෙනික්ස් කියන්නේ මොකක්ද සහ කැලිස්තෙනික්ස් වල තියෙන වර්ග කිහිපයක්. ගොඩක් අය දන්නේ නැහැ කැලිස්තෙනික්ස් වල තියෙන වර්ග. ගොඩක් අය හිතන්නේ push ups, pull ups, muscle ups කරාම් කැලිස්තෙනික් කියලා. ඒත් කැලිස්තෙනික් වල push ups ගත්තොත් එක ස්ටයිල් එකක්, muscle ups ගත්තොත් වෙන ස්ටයිල් එකක්. මම අද ඒක තමයි බ්‍රේක් ඩවුන් කරලා ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. මුලින්ම ගත්තොත් කැලිස්තෙනික් කියන වචනේ තේරුම ගත්තොත් කාලොස් කියන වචනේ ස්ටෙනෝස් කියන වචනේ දෙක එකතු වෙලා තමයි කැලිස්තෙනික්ස් කියන වචනේ හැදෙන්නේ. කාලොස් කියන්නේ ග්‍රීක් වලින් බියුටි, ලස්සනට තමයි කාලොස් කියන්නේ. તો ස්ටෙනෝස් කියන්නේ ස්ට්‍රෙන්ත්. බියුටි එකයි ස්ට්‍රෙන්ත් එකයි එකතු කරලා කරන මේ එක්සර්සයිස් එකට පස්සේ කාලේ නම හැදෙනවා කැලිස්තෙනික්ස් කියලා. හරි. පස්සේ කැලිස්තෙනික් කරන්න අපිට අවශ්‍ය වෙන දේවල් ගත්තොත් අපිට අවශ්‍ය වෙන්නේ අපේ බොඩි වේට් එක විතරයි. අපි මේක බොඩි වේට් එක රෙසිස්ටන්ස් එක විදියට තියාගෙන තමයි මේ එක්සර්සයිසස් කරන්නේ. අපි ගත්තොත් ජිම් එකේ ගිහලා බයිසෙප් කර්ල් එකක් ගැහුවා. අපි වේට් එක තමයි රෙසිස්ටන්ට් එක කරන්නේ. රෙසිස්ටන්ස් එකෙන් බයිසෙප් එක ස්ට්‍රෙච් වෙනවා, ආයි කන්ට්‍රැක්ට් වෙනවා. මේ මූවමන්ට් එක තමයි වෙන්නේ වේටඩ් ගද්දි. අපි දැන් කැලිස්තෙනික් වල කරන්නේ අපේ බොඩි වේට් එකම තමයි අපි යූස් කරන්නේ රෙසිස්ටන්ස් එක. පුෂ් අප්ස්, පුල් අප්ස් අපි බොඩි වේට් එකම තමයි පුෂ් කරන්නේ අපේ බොඩි වේට් එක, පුල් කරන්නේ අපේ බොඩි වේට්. පසු කාලිනව මේක ග්‍රීස් වලින් ඔරිජින් වෙලා වෙන රටවල් වලටත් ගිහිල්ලා වෙන මිනිස්සු මේක try කරා. try කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට ස්ටයිල්ස් වලට මේක කැඩෙනවා කැලිස්තෙනික්ස්. ෆස්ට්ම ටයිප් එක තමයි බේසික් කැලිස්තෙනික් කියලා. බේසික් කැලිස්තෙනික් කිව්වම ඔයගොල්ලන්ට වචනෙන්ම තේරෙනවා මේක බේසික්ස් කියලා. අපි කරන පුෂ් අප්ස්, පුල් අප්ස්, ඉන්ක්ලයින් පුෂ් අප්ස් ඒ වගේ දේවල් හැමදේම අයිති වෙන්නේ මේ බේසික් කැලිස්තෙනික් කියන කැටගරි එකට. දෙවෙනියට ගත්තොත් ස්ටැටික් කැලිස්තෙනික්ස්. ස්ටැටික් කියන්නේ අපි බොඩි එක අයිසොමෙට්‍රික් වෙලි තියලා කරන එක්සර්සයිසස්. අපි කියන්නේ ඒ කියන්නේ හෝල්ඩින් පොසිෂන්ස් කරන වලට කියන්නේ ගොඩක් වෙලාවට ස්ටැටික්. එක්සැම්පල් එකක් විදියට handstands, planche, front lever, back lever අන්න ඔය වගේ දේවල් කරන ඒවා තමයි static calisthenics කියලා කියන්නේ. තුන්වෙනියට ගත්තොත් dynamic calisthenics. ඒ කියන්නේ අපේ basic calisthenics වලට static calisthenics වලට පොඩි movement එකක් දෙනවා අපි. ඒ කියන්නේ push up එකකින් clap push up එක. handstand push up එක. pull ups muscle up එක. අන්න ඒ වගේ දේවල් වලට පොඩි motion එකක් movement එකක් දුන්නාට පස්සේ ඒකට කියන්නේ අපි dynamic calisthenics කියලා. ඊළඟට ගත්තොත් කැටගරි එක තියෙන්නේ freestyle calisthenics. freestyle calisthenics කියන්නේ අපේ body එකේ flow එක, අපේ creativity එක සහ acrobatic skills. ඒ කියන්නේ අපි calisthenics freestyle වල තියෙන skills 360 swing, ඊට පස්සේ muscle up 360, bar hip එක, ඊට පස්සේ ගත්තොත් tram jump, මොන ඔය වගේ advanced freestyle skills හැම එකක්ම අයි තින්නේ freestyle කියන කැටගරිය. next category එක ගත්තොත් අපි මේ කැටගරි එක කරන්නේ mobility exercises. ඒ කියන්නේ අපි calisthenics වලට අපිට basic base එක තමයි මේ mobility කියන්නේ. අපේ wrist එකේ mobility එක, අපේ shoulder mobility එක, අපේ legs වල mobility එක, අපේ hip එකේ, අපේ core එකේ mobility එක. මේවා තමයි මේ mobility exercises කියලා මේකේ අදහස් කරන්නේ. ඒකත් එක free calisthenics category එක. හරි. ඊළඟ category එක ගත්තොත් ඊළඟ category එක තියෙන්නේ endurance calisthenics. endurance calisthenics කිව්වම ඒක අපි mainly focus කරන්නේ අපේ muscular build එකටත්, අපේ muscles build කරන්නත් සහ cardiovascular එකේ health එකටත් තමයි අපි මේ endurance calisthenics use කරන්නේ. ඒ වගේ අපි reps ගත්තොත් අපි ඒක high reps කරන. කියන්නේ pull ups ගත්තොත් pull ups reps අපි ගහනවා එක දිගට. push ups reps ගත්තොත් push ups reps එක දිගට ගහනවා. ඊට පස්සේ අපි ගත්තොත් bar dip එක ගත්තොත් bar dips ගහගෙන යනවා. ඒ කියන්නේ අපි sets වලට කඩාගෙන repetitions වැඩි කරලා කරන exercises තමයි මේ endurance calisthenics වලට වැටෙන්නේ. හරි. ඊළඟට තියෙන style එක ගැන කතා කරොත් අපිට තියෙන weighted calisthenics. අපි basic calisthenics වලට like dips, pull ups වලට වගේ වලට අපි weight එකක් use කරලා කරනවා. අපි weight එක use කරන අපේ body weight එක plus ඒ weight එක තමයි අපේ resistance එක විදියට වෙන්නේ. අපි මේක කරනකොට ගොඩක් වෙලාවට අපි strength එක build වෙනවා අපේ ඊට පස්සේ අර dynamic skills වලට වගේ යනකොට muscle ups, push ups වගේ handstand push ups වගේ ගහනකොට මේ weighted කියන calisthenics මාර උපයෝගී වෙනවා.
කැලිස්තනික්ස් වල මොන ස්ටයිල් එක කරත් ඔයාට තියෙන්න ඕන දේ තමයි කන්සිස්ටන්සි. ඔයා මේක අත්‍යරින්න නැතුව කරන එක තමයි මේ කැලිස්තනික් කියන එකේ මුළු මීනින් එක. ඒක තමයි බියුටි එක. මේ කැලිස්තනික් වල තියෙන බියුටි එක තමයි ඒක. අපි දෙයක් අපි කරපු ගමන් අපිට හවු වෙන්නේ නැහැ. හෑන්ඩ් ස්ටෑන්ඩ් එක කියන එක සමහර අයට සතියෙන් හවු වෙනවා, සමහර අයට මාස 3ක් යනවා. ඒක අතාරින්න නැතුව කරන එක තමයි මේ කැලිස්තනික් කියන එකේ තේරුම. ඇත්තටම. ඒක තමයි බියුටි එක. ඒ අතරෙම ඔයගොල්ලෝ තනියෙන් සමහර අය කැලිස්තනික් කරනවා වගේ ඔයගොල්ලෝ වීඩියෝ කරන්න. වීඩියෝ කරලා බලන්න මොනවද වැරදි තියෙන්නේ කියලා. මම කරන හැම ස්කිල් එකක්ම මම වීඩියෝ එකක් ගහනවා. ඒකේ මම බලනවා මොනවද මගේ වැරදි. මගේ තියෙන හෑන්ඩ් මූව්මන්ට්ස් වල වැරදි. මගේ කෝ එකේ කොහෙද ප්‍රශ්න තියෙන්නේ. මගේ ලෙග්ස් වල කොහෙද ප්‍රශ්න තියෙන්නේ දේවල්. ඒවා දේවල් ඔක්කොම බලන්නේ මම වීඩියෝ කරලා. ඒ අතරේ මොනවාරි ප්‍රශ්න ආවොත් මේක කොහොමද කරන්නේ කියලා අපේ කමෙන්ට් එක දාන්න YouTube එකේ නැත්නම් අපේ TikTok එකේ තියෙන කමෙන්ට් එකක් දාන්න. මම හැමදෙස්සම රිප්ලයි කරනවා. So අද වීඩියෝ එක නම් ඉවරයි. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. මොනවා ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එක දාන්න. එහෙනම් අපි ගිහින් එන්න ඊළඟ වීඩියෝ හම්බෙමු. Peace.